දීඝවාපිය මෙය අතීතයේදී නාකා වෙහෙර ලෙසද හැඳින්වූවා. මෙහි බුදුරජාණන් වහන්සේගේ නියධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙනවා. බෙලිගල රජමහා විහාරය මෙහි බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබෙනවා. නිකවරටියේ පිහිටා ඇති පුරාණ බුදුමුත්තාව විහාරය මෙහි තැන්පත් කර ඇත්තේ සිදුහත් කුමාරයාගේ ගෙල බැඳි මුතුහරයි. ඓතිහාසික කිරිවෙහෙර මෙහි තැන්පත් කර ඇත්තේ බුදුන් වහන්සේගේ කේශධාතූන් වහන්සේලාය. පාරිභෝගික ආසනය සහ සිදුහත් කුමරු හිස මුඩු කිරීම සඳහා ගත් කඩුව මෙහි තැන්පත් කර ඇති බවටද විශ්වාසයක් පවතී. කැලණිය රජමහා විහාරය මෙහි නිදන් කොට ඇත්තේ බුදුන් වහන්සේ ජල ස්නානය පිණිස අඳින ලද ජල සාටකයයි. මුතියංගනය රජමහා විහාරය මෙහිදී බුදුන් වහන්සේ දහඩිය බිඳු මුතු කැට බවට පත් කළේය. එම මුක්තක ධාතු හා කේශ ධාතු මෙහි නිදන් කර ඇත. මාවතගම මකුලාන පුරාණ විහාරස්ථානය මෙහි බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ නිදන් කොට ඇත. මිරිසවැටිය පුරාණ විහාරස්ථානය මෙහි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට ඇත. මිහින්තලය පුරාණ විහාරය සම්බුදුරජාණන් වහන්සේගේ දෙබැම අතර දකුණට ඉතා සුදු පැහැයෙන් නැති මෘදු රෝම ධාතුව උර්ණ රෝම ධාතූන් වහන්සේ මෙහි නිදන් කොට ඇත. මහනුවර දළදා මාලිගය බුදුන් වහන්සේගේ යටි වම් දළදා වහන්සේ නොහොත් වාම දන්ත ධාතූන් වහන්සේ මෙහි නිදන් කොට ඇත. රුවන්වැලි මහා සෑය අප මහ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ හිඳින ලොව එකම දාගැබයි. මෙහි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ හිඳී. ථූපාරාමය පුරාණ විහාරස්ථානය බුදුරජාණන් වහන්සේගේ උරහිස් ධාතුව නොහොත් අකු ධාතුව මෙහි නිදන් කොට ඇත. සෝමාවතී පුරාණ විහාරය බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ නොහොත් දකුණු දන්ත ධාතූන් වහන්සේ මෙහි නිදන් කොට ඇත. පුරාණ මහියංගන සෑය බුදුරජාණන් වහන්සේගේ කොඳුවැට පෙළේ ඉහළින්ම ගෙල ඇතුලේ තිබෙන අස්ථි 7 ග්‍රීවා ධාතූන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ සේරුවාවිල රජමහා විහාරය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේශ ධාතු වලින් කොටසක් සහ ලලාට ධාතූන් වහන්සේ මෙහි නිදන් කොට ඇත. සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න.